කොහොමද ඉතින් මගේ ආදරණීය යුවතිය YouTube channel එක බලන ආදරණීය යාළුවෝ ටිකට ඔන්න මම අද ඔයාලට අරගෙන ආවා පොඩි මුදලක් යොදවලා රුපියල් 1000ක් වගේ පොඩි මුදලක් යොදවලා අධික ලාභ ලබන්න පුළුවන් හොඳ ස්වයං රැකියාවක්. මේක හැමෝටම කරන්න පුළුවන්. හරිම ලේසි. මැෂින් ඕන වෙන්නේ අපිට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන්. අධික ලාභයක් ලබන්න පුළුවන් හොඳ ස්වයං රැකියාවක් අරගෙන ආවා. බලමුද අපි මොකද්ද මේ කියලා. මෙන්න මේ විදිහට පොල් තෙල් ටිකක් අපි තාච්චියට දාගන්න මුලින්ම. අපි ඊට පස්සේ මේකට පොප්කෝන් ඇට අරගෙන තාච්චියේ ප්‍රමාණයට දාගෙන මේක හොඳට කවලම් කරන්න ඕන. තෙල් එක හොඳටම කවලම් කරලා මේක ගින්දර වැඩිත් නැති අඩුත් නැති සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න. මේක හොඳට කවලම් කරන්න. ගින්දර ගොඩාක් වැඩි කරලා මේක කවලම් කරන්න එපා. එතකොට මේක ඇට ටික බැදිලා පිපිරෙන්නේ නැතුව යනවා. ඒක නිසා හිමීට විනාඩි 5ක් විතර කවලම් කර කර ඉන්නකොට ඔයාලට දැක ගන්න පුළුවන් ඇට 1 2 පුපුරන්න ගන්නවා. ඒ වෙලාවට මේක ඉක්මනට වහන්න ඕන. නැත්නම් ඒක හැමතැනම විසිරීලා යනවා. මේකට රස්නෙන් ලුණු දාගත්තාම මේ ඉක්මනට මේකේ ලුණු ටික ලුණු රසට එනවා. නැත්නම් මේක නිවුනට පස්සේ ලුණු දාගත්තාම ලුණු රස එන්නේ නැහැ. ඒ කියන්නේ ටිකක් අඩුවෙන් තමයි ලුණු රස දැනෙන්නේ. ඉතින් මේකෙන් අපිට ඕන මිරිස් රසයට පොප්කෝන් එක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට සීනි කැරමල් කරලා කැරමල් පොප්කෝන් එක හදාගන්න පුළුවන්. මම අද ඔයාලට කියලා දෙන්නේ සෝල්ට්. ඒ කියන්නේ ලුණු දාලා හදන පොප්කෝන් එක විතරයි. මම ඊටු ටික පස්සේ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. මෙන්න මේ වගේ ඔයාලට පේනවා ඇති මේ බැදිච්ච නැති ඇට ඉතුරු වෙලා තියෙනවා. නැත්නම් අර බාගෙට වගේ මල් වෙච්ච ඒවා අපිට මේ ටික එකතු කරලා ඊළඟ පාර ආයි තාච්චියට දානකොට ඇට ටික මේ ටිකත් එක්කම දාගන්න පුළුවන්. මේ ටික ආයෙත් මේ විදිහටම මල් වෙලා පොප්කෝන් එක හැදිලා එනවා. ඒ නිසා විසි කරන්න එපා. මේ ටික තියාගන්න. දැන් අපි පැකින් වැඩේට යමු. පැකින් වැඩේට මූලිකවම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ පොලිතින් බෑග් එක. මම නම් ගන්නේ අඟල් 5 සයිස් එක. ටිකක් ඝනකම් බෑග් එක තමයි ගන්නෙ. මේක ඔයාලට ගන්න පුළුවන් මම හිතන විදිහට වාගේ ප්‍රදේශයේ අනුව බොහෝ දුරට තියෙන්න පුළුවන් හાર્ඩ්වෙයාර් වල. එහෙම නැත්නම් පැකින් අයිටම් තියෙන තැන්වලම ඒ වගේ ෂොප් වල නම් අනිවාර්යයෙන්ම මේක ගන්න තියෙනවා. මේ බෑග් එක ගන්න තරමට හොඳයි ටිකක් ඝනකම් බෑග් එක. මොකද මේ දවස්වල ටිකක් හුළඟ වැඩි, වැස්ස වැඩි. ඒක නිසා පොප්කෝන් ටිකක් පෙඟෙන්න වගේ බලන නිසා ටිකක් ඝනකම් බෑග් එක ගන්න. ඒක ගොඩාක් සෞඛ්‍යාරක්ෂිතයි කියලා මම හිතනවා. අනිත් දේ තමයි ඔයාට මේ පැකින් අයිටම්ස් ගන්න තැනක් නැත්නම් ඔයාට අපේ ඔන්ලයින් ස්ටෝර් එක හරහා ඕඩර් එකක් දාලා ඔයා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. පොලිතින් සීල ඒ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා අපේ ඔන්ලයින් ස්ටෝර් එකේ. ඔයාට ඕඩර් එකක් දාන්න ඕන නම් මම WhatsApp මැසේජ් එක දාන්නම්. මට ඒකට ඕඩර් එකක් දාලා තියන්න. එතකොට ඔයාට අවශ්‍ය ප්‍රදේශයට කුරියර් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සීල මැෂින් එක ගැන කියන්න ඕන. ඔයාට සීල මැෂින් එකක් නැහැ කියලා දුක් වෙන්න එපා. මුලින්ම පටන් ගන්නකොට අපි හැමදේම අපි ගාව නැහනේ. ඉතින් ඉටිපන්දමක් ආධාරයෙන් මේ විදිහට සීල් කරගන්නත් පුළුවන්. හරි. අපි දැන් බලමු. මට අවශ්‍ය සයිස් එකට මම මෙන්න මේ වගේ කාඩ්බෝඩ් කෑල්ලක් හදලා තියාගෙන ඉන්නේ. මම පොලිතින් බෑග් එක මෙන්න මේ සයිස් එකට ඊට පස්සේ කපා ගන්නවා. කපාගෙන මට අවශ්‍ය බෑග් ගන්න කපා ගන්නවා. ඔයාටත් මේ වගේ පොඩි කාඩ්බෝඩ් කෑල්ල කියනවා මම දාන්නේ ග්‍රෑම් 30. ග්‍රෑම් 30 ප්‍රමාණයට අවශ්‍ය ගන්නට මම කාඩ්බෝඩ් කෑල්ල සකස් කරගෙන ඉන්නේ. ඊට පස්සේ මම මේ විදිහට නවල මට අවශ්‍ය බෑග් ගන්න මේක මම කපා ගන්නවා. ඊට පස්සේ වාට කරන්න තියෙන්නේ මේකේ එක පැත්තක් කැපුවට පස්සේ අනිත් පැත්තෙන් පොප්කෝන් දාන්න. එක පැත්තක් හොඳට සීල් කරන්න ඕන. නැත්තම් කූඹි යන්න බලනවා. නැත්තම් හුලං වදින්න බලනවා. එතකොට පෙඟෙන්න පුළුවන්. හොඳට සීල් කරන්න. ඔයාට සීල් කරනකොට ඔයාට මැෂින් එකක් නැත්තම් ඉටිපන්දමක් අරගෙන ඉටිපන්දමෙන් සීල් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක සීල් කරලා ඔයා එක පැත්තකට පොප්කෝන් දාලා ඉවර වෙලා මේකේ උඩ පැත්තත් හොඳට සීල් කරන්න ඕන. නැත්තම් අර වගේ කූඹි හැම යන්න බලන නිසා හොඳට සීල් කරන්න ඕන. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට අපි හදාගත්ත පොප්කෝන් ටික දැන් පැකට් කරගමු. මේ විදිහට මම පැකට් එකකට දාගෙන මේක ග්‍රෑම් 30ක ප්‍රමාණයක් තමයි මම දාන්නේ. මේ විදිහට බර බලන තරහදියක් නම් අනිවාර්යෙන් අවශ්‍යයි. මේක ලොකු මුදලක් වෙන්නේ නැහැ. ඔයාලට මේකත් අපේ ඔන්ලයින් ස්ටෝර් එකෙන් ගන්න පුළුවන්. මේක බැටරි දාලා ගන්න තරහදියක්. මේකත් ඔයාලට ඕඩර් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඊළඟට මම මේකට අවශ්‍ය කල්ලිකුත්තිමේ දිනය, මුදල, නිෂ්පාදිත දිනය, එතකොට ග්‍රෑම් ගාන මේ හැමදේම තියෙන විදිහට මම බිල් එකක් හදාගෙන තියෙන්නේ.
මේක තමයි මං හදාගෙන තියෙන බිල් එක. අනිවාර්යෙන් නමක් තියෙන්න ඕන, වාගේ නම්බර් එක තියෙන්න ඕන, ඇඩ්‍රස් එක තියෙන්න ඕන. මේකේ අඩංගු ද්‍රව්‍ය ටික තියෙන්න ඕන. නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වීමේ දිනය, බර, මිල. මෙන්න මේ ටික අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඔයා තාම මේක රෙජිස්ටර් කරලා නැත්නම් ඔයා ළඟපාත කඩවල ටිකට දාන්න. ඒ අතරතුර ඔයා අනිවාර්යෙන් මේක රෙජිස්ටර් කරගන්න ඕනේ. රෙජිස්ටර් නම්බර් එක දාන්න ඕන නිසා ළඟපාත කඩවල වලට ලොකු ප්‍රශ්න නැති නිසා එහෙම දාන්න පුළුවන්. අපි බලමුද දැන් සීල් එක ගැන. මේක තමයි මම පාවිච්චි කරන සීල් එක. මම ටිකක් ලොකුම සීල් එක තමයි අරගෙන තියෙන්නේ. මට අනිත් වැඩවලටත් ලේසි නිසා. මීට වඩා පොඩි සීල් එක වලට ගන්නත් පුළුවන්. මෙන්න මේකේ රතු පාට ලයිට් එක පේනවනේ. එතන ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන් රස්නේ. මම අර ඝනකම් බෑග් එක යන නිසා ටිකක් වැඩිපුර රස්නේ එන විදිහට දාගෙන තියෙන්නේ. මේකත් ඔයාලට ගන්න පුළුවන් මගෙන් ඕඩර් එකක් දාගන්න. අපි දැන් මේක සීල් කරගමු. අර වගේ බිල් එක කපලා දාලා ඔයාගේ මේක අනිවාර්යෙන් උඩ පැත්තත් සීල් කරගන්න ඕන. නැත්නම් වතුර එහෙම වැටුනොත් අර print එක බොඳ වෙන්න බලනවා. මේ විදිහට හොඳට සීල් කරගන්න. පොඩ්ඩක්වත් වතුර යන්නේ නැති විදිහට කූඹි යන්න බැරි විදිහට හොඳට සීල් කරගන්න ඕන. මම තව එකක් වාට ඒ විදිහට සීල් කරලා පෙන්නන්නම් බලා ගන්න හොඳට. මේ විදිහට බිල් එක දාලා අපි හොඳට මේක සීල් කරනවා. රතු පාට ලයිට් එක පේනවනේ. ඒ අපේ ඕන ටයිම් එක ගන්න තමයි හදලා තියෙන්නේ. ඒක ඕෆ් වුණ ගමන් අපිට සීල් එක අත්අරින්න පුළුවන්. එතකොට මේක හොඳට සීල් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත පොප්කෝර්න් මම පැකට් දෙකක් ගත්තේ ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ වගේ හොඳ ක්වොලිටියට හොඳ නිමාවකින් හදාගන්න. එතකොට අනිවාර්යෙන් ඔයාලට හොඳ වෙළඳ පොලක් හදාගන්න පුළුවන්. දැන් අපි අර උඩ ඉතුරු වෙන කොටස තියෙනවනේ සීල් කරලා බිල් එක දාලා ඉතුරු වෙන කොටස ඒක අනිවාර්යෙන් කපා ගන්න ඕන. එතකොට තමයි හොඳ ලස්සන පෙනුමට ඒක තියෙන්නේ. ඒ වගේම තමයි යට කොටස. එතනත් වැඩිපුර ඉතුරු වෙලා නම් තියෙන්නේ. එතනත් කපලා ගන්නට කපලා අයින් කරගන්න. සීල් කරපු තැන කැපෙන විදිහට කපන්න එපා. පොඩි ඉඩක් තියලා එතන කපලා අයින් කරගන්න. එතකොට ඔයා මේක කඩේට දානකොට ඒක වැලක් විදියට එල්ලන්න තියෙනවා නම් අනිවාර්යෙන් පංචර් කරගන්න ඕන. දැන් තමයි යන්න හොඳම කොටස තියෙන්නේ. ඔයාට මං කිව්වනේ මේක රුපියල් 1000ක් වගේ මුදලක් යොදවලා පටන් ගන්න පුළුවන් ස්වයං රැකියාව කියලා. අපි බලමු එහෙනම් ඒක ඇත්තක්ද කියලා. මුලින්ම මං ඔන්න ඔයාලට ලියලා පෙන්නනවා අවශ්‍ය අමුද්‍රව්‍ය ටික. ඒවට යන මිල ගණන්. මේකට මුලින්ම අවශ්‍ය වෙන්නේ බඩ ඉරිංගු, ඊළඟට සීනි, පොල් තෙල්, එතකොට තව ඕන වෙනවා ලුණු. අපි මේක ලුණු රසට හදනවා ලුණු, මිරිස් රසට හදනවා මිරිස්. එතකොට කැරමල් විදියට හදන විදිය තමයි මම අද මේ මිල ගණන් වලට දාන්නේ. කැරමල් විදියට හදනවා නම් සීනි අවශ්‍ය වෙනවා. මේ ටික තමයි මූලිකවම අවශ්‍ය වෙන දේවල්. ඊළඟට පොලිතීන් අපිට බිල් කොළ ටික අවශ්‍ය වෙනවා. සීල් එක නැත්තම් ඒවා අපිට මුදලක් යන ඒවා නෙමෙයි ඉටිපන්දමක් ආදාරෙන් ඒ ටික කරගන්න පුළුවන්. මම මෙතන බඩේරිඟු කිලෝ එකකට යන ප්‍රමාණය හදන්නේ. ඒතකොට බඩේරිඟු කිලෝ එකකින් ඔයාට පැකට් 48ත් 50ත් අතර හදාගන්න පුළුවන්. මම දාන්නේ ග්‍රෑම් 30නේ. ඒතකොට ග්‍රෑම් 30න් මට අනිවාර්යයෙන්ම 48ක් මම හැමදාම හදනවා. එතකොට ඔයා දාන ග්‍රෑම් ප්‍රමාණය අනුව සමහර විට 50ක් වගේ හදාගන්නත් පුළුවන්. අනිවාර්යෙන් 48ක් හදන්න පුළුවන්. 48ක් හදන්න පුළුවන්. මම අද දෙන්නේ පැකට් 48කට කිලෝ එකක ප්‍රමාණය තමයි ඔයාලට කියලා දෙන්නේ. අපි දැන් බලමු මේවට යන මිල. බඩ ඉරිංගු මේක පොප්කෝර්න් කියලාම ඉල්ලනවා කඩවල වලින් ගන්නකොට. මේකට කිලෝ එක 580ක් මම ගන්න ප්‍රදේශය යනවා නම් 580ක් වගේ තමයි වෙන්නේ. එතකොට පොල් තෙල් අපිට පොල් තෙල් කාල් භාගයකින් 48ක් හදාගන්න පුළුවන්. ඒතර පොල් තෙල් කාල් භාගෙ රුපියල් 90යි. එතකොට අපිට ඊළඟට ඕන වෙන්නේ සීනි. කැරමල් එක හදනවා නම් විතරයි සීනි අවශ්‍ය වෙන්නේ. සීනි 250ක්. නැත්තම් 200ක් වගේ මුදලකින් සීනි වගේ දේවල් සාමාන්‍යයෙන් අපේ ගෙදර තියෙන දේවල් නේ අනිවාර්යෙන්. ඉතින් මම මෙතන සීනි වලට රුපියල් 90ක් දැම්මා. ඊළඟට පොලිතින්. මේ වගේ පොලිතින් රෝල් එකකින් පැකට් 100කට වඩා හදාගන්න පුළුවන්. එතකොට අපි පොලිතින් වල රුපියල් 100ක් වගේ දාමු. බිල් කොළ පැකට් 48ක් හදනවා නම් එක බිල් කොළයකට මගේ නම් 12ක් එනවා. එතකොට මම 5කට වගේ දාගන්න රුපියල් 100ක්. අපි අතර වෙනත් දේවල් දැම්මේ ගෑස්, ලුණු, මිරිස් ඒ වගේ පොඩි පොඩි දේවල් රුපියල් 100ක් දැම්මා. දැන් ඔයාලා දැක්කනේ එතන කීයක් දාපු මුදල කියලා 1100 ගණක් වගේ තමයි ආවේ. සෝරි 1010යි ආවේ. අපි දැන් බලමු මේකෙන් අපිට ලාභය ලැබෙන්නේ කොහොමද කියලා.
එතකොට කිලෝ එකකින් අපිට හදන්න පුළුවන් පැකට් 48ක්. ග්‍රෑම් 30 දානවා නම් පැකට් 48ක් අනිවාර්යෙන් හදා ගන්න පුළුවන්. එතකොට 48යි ඔයා කඩේට මේක රුපියල් 100ට දෙනවා නම් ඔයා එතකොට ගෙදරින් නෑ ඔයා මේක අපි හිතමු කඩේ මුදලාලිට රුපියල් 20ක වගේ ලාභයක් යාට දෙන්න ඕන. එතකොට අපි මේක දැන් කිලෝ එකකින් 48ක් නේ හදන්නේ. එතකොට අපි මුදලාලිට මේක දෙන්නේ රුපියල් 100ට නම් ඔයා බිල් කොලේ දාන්න ඕන රුපියල් 120. එතකොට මුදලාලිට මේකෙන් රුපියල් 20ක ලාභයක් තියෙනවා. අපි බලමු මේක රුපියල් 100ට දෙනවා නම් පැකට් 48ට රුපියල් 4800ක මුදලක් ඔයාට පැකට් 40කින් පැකට් 48කින් ලාභ ලබන්න පුළුවන්. එතකොට ඔයා මේක රුපියල් 80ට දෙනවා කියලා හිතමු. ඔන්න අපි මුදලාලිට රුපියල් 120ට තමයි විකුණන්නේ. ඒතර මුදලාලිට රුපියල් 20ක ලාභයක් තියෙනවා. ඔයා මේක මුදලාලිගෙන් වාට රුපියල් 100ක් එක පැකට් එකකට ලැබෙනවා. අපි මේක රුපියල් 80ට දාමු. එතකොට අපි මුදලාලිට දෙන රුපියල් 100ට අපේ බිල් කරන රුපියල් 100 කියලා ඔයාට මුදලාලිගෙන් එක පැකට් එක රුපියල් 80ක මුදලක් ලැබෙනවා. එතකොට 80 ඔයා මේ බිල් කොලේ දාන්න රුපියල් 100 මුදලාලිට අපි 20ක් දෙනවා. එතකොට ඔයා 80ට තමයි ඔයාට ලැබෙන මුදල එක පැකට් එකකට. එතකොට අපි බලමු 80 වැඩි කිරීම 48. අපිට එතකොට ඔයාලට ගන්න පුළුවන් 3840ක මුදලක් ගන්න පුළුවන් රුපියල් 80ට ඔයා මේක කඩේට දැම්මොත්. එතකොට අපිට වීදම ගියේ 1010ක්. ඒ කියන්නේ රුපියල් 1000ක් අපි 18 දාමු. රුපියල් 1000යි ඔයාගේ ලාභේ 3840යි රුපියල් 80ට දැම්මොත්. ඔයා එතකොට ඔයාගේ ළඟපාත කඩවල් 5ක් ඔයා දවසට ටාගට් කරගන්න බලන්න. එතකොට ඔයාට දවසට ඔයා එතනට ඔයා පැකට් 10ක් දැම්මා කියලා කියමු. එතකොට මේ ළඟපාත කඩවල් ටිකට පැකට් 10ක් දැම්මොත් ඔයාට දවසට පැකට් කඩවල් 5ක් දාමු අපි. පැකට් 50ක් වා දවසට විකුණලා ඉවරයි. එතකොට ඒ වගේම තමයි මුල් කාලේ ටිකක් අමාරුයි. ඒ කියන්නේ සමහර අය ඉන්නවනේ ඉතින් අපි මේක විකුණලා සල්ලි දෙන්නම් කියන අය ඉන්නවා. ඉතින් කමක් නැහැ. අපිට ඕන බිස්නස් එක හදාගන්න. එතකොට මූලිකවම අපිට මුල්ම කාලේ ලොකු විදිහට ලාභ ලබන්න යන්න එපා. ඔයා මේක හිමීට කරගෙන යන්න. ඔයාට මමත් එහෙමයි මුල් කාලේ හරි කමක් නැහැ විකුණලා ඉවරට සල්ලි දෙන්න. එහෙම කියලා තමයි මමත් මුල් කාලේ බිස්නස් එක හදාගත්තේ. දැන් එයාලා මගෙන් කෝල් කරලම ගෙන්න ගන්න තරමට බිස්නස් එක හැදිලා තියෙන නිසා බය වෙන්න එපා. ඔයා හොඳ ගුණාත්මක නිෂ්පාදනයක් වෙළඳපොළට දානවා නම් අනිවාර්යෙන් ඔයාගේ නිෂ්පාදනය විකිණෙනවම තමයි. ඒ ගැන ඔයා සැක හිතන්නව පිරිසුදු හොඳ නිමාවකින් හොඳ විදිහට නිෂ්පාදනය ඔයා එළියට දානවා නම් අනිවාර්යෙන් ඔයාට හොඳ වෙළඳපොළක් හම්බ වෙනවා. ඔයා දවසට කඩවල් 5ක් ටාගට් කරගෙන සාමාන්‍ය මේක වැඩි දවසක් තියෙන්නේ මේක ඉක්මනට ඉවර වෙනවා. ඉතින් එතකොට ඔයා ළඟපාත කඩවල් 5ක් නම් ඔයා ටිකක් ඊට එහාට යන්න. එතකොට ඔයාට තව කඩවල් 10කට වඩා හොයාගන්න පුළුවන්. ඉතින් මේක හොඳ බිස්නස් එකක්. හොඳ ලාභ ලබන්න පුළුවන් බිස්නස් එකක්. මුල් කාලේ කොහොම හරි අල්ලගෙන ඉන්න අමාරු නෑ. සමහර මුදලාල්ලා ඉන්නවා. ඉතින් ටිකක් දන්නවනේ හරි අමුතු අය. ඉතින් කමක් නෑ අපිට බිස්නස් එක හදාගන්නනේ අවශ්‍ය. අපි හැම අභියෝගයකටම මුහුණ දීලා තමයි හැම කෙනාම මුල් කාලේ අභියෝග වලට මුහුණ දීලා තමයි හොඳ ගමනක් යන්නේ. මමත් එහෙමයි දැන් අවුරුදු 3කට වැඩි මේ බිස්නස් එක කරගෙන යනවා. ෆොරිනර්ස්ලාට පවා මම මේවා දෙන ඒ කියන්නේ මිලදී ගන්න දාලා තියෙනවා. ඉතින් මට හොඳ ඉල්ලුමක් තියෙනවා. හොඳ වෙළඳපොළක් තියෙනවා. මුල් කාලේ මටත් එහෙම තිබුණේ නෑ. මුල් කාලේ ටිකක් බිස්නස් හොයාගන්න අමාරු වුණා. හැබැයි උත්සාහ කරන්නත් අරින්න එපා. අපි ගෙදරට වෙලානේ මේ දේවල් කරන්නේ. අපි 8ට ජොබ් එකකට ගිහින් 5ට ගෙදර ජොබ් එකක් නෙවෙයිනේ මේක. අපි දරුවන්ගේ වැඩත් කරගෙන අපේ වැඩත් කරගෙන අපි මේ දේවල් කරන්නේ. හොඳ බිස්නස් එකක් බය නැතුව පටන් ගන්න. අඩු මුදලකින් පටන් ගන්න පුළුවන් ලේසිම බිස්නස් එකක් කියලා තමයි මම නම් හිතන්නේ. අපි දිගටම මේ වගේ වීඩියෝස් කරනවා. ඔයාලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. මේ වගේ ප්‍රායෝගිකව මේ වගේ ඔයාලට මම පෙන්නලා මේකට යන වියදම මෙච්චරයි මෙච්චර ලාභයක් ලබන්න පුළුවන් කියලා ප්‍රායෝගිකව මේ දේවල් පෙන්නලා දිගටම වීඩියෝස් කරනවා. මේ වගේ ලාභ ලබන්න පුළුවන් හොඳ ස්වයං රැකියාව ගැන ඔයාලට මම ඉදිරියටත් කියලා දෙනවා. අනිවාර්යෙන් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට මාගෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදියට දාන්න. මම පුළුවන් හැම වෙලේකම
රිප්ලයි එකක් දෙන්නම්. එහෙනම් හැමෝටම thank you.